දැන් අපි කියන්න යන්නේ ලෝකේ බලවත්ම රටක නායකයෙක් වන රුසියානු ජනාධිපති ව්ලාදිමීර් පුටින් ගැන. මේ මෑතකදී ජනාධිපතිවරයා වතුරේ ගිලුණ කතාව ලෝකයම හොල්ලපු දෙයක් වුණා. නමුත් ඊට කලින් ඔහු පිළිබඳ අමුතු දෙයක් ඔබ දන්නවද? පුංචි කාලේ ව්ලාදිමීර්ව හඳුන්වන්නේ මීයෝ අල්ලන ළමයෙක් විදිහට. ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ ඉතා කුඩා මීයන්ගෙන් පිරුණු මහල් නිවාසයක හැදී වැටුණු කුඩා පුටින් සිය කාලය ගත කරේ පඩිපෙළවල් දිගේ මීයන් පස්සේ පන්නලා. එක දවසක් ඔහු විශාල මීයෙකු කොනට කොටු කරලා අල්ලන්න අවදපු අවස්ථාවේ පැනීමට මගක් නොමැති වූ මීයා ඔහු දෙසටම පැන පහර දුන් බව ඔහු පසු කාලයක කියලා තියෙනවා. ඒ වගේම ඔහු දක්ෂ ජූඩෝ සටන්කාමියෙක් වගේම වයස අවුරුදු 60 දී තමයි ඔහු අයිස් මත ලිස්සා යාමේ ක්‍රීඩාව ඉගෙන ගන්නේ. සීතල යුද්ධ කාලේ දක්ෂ රහස් ඔත්තුකරුවෙකු වුණ ඔහු KGB නිලධාරියෙක් වගේම ඔහුට ලෝකේ ගොඩාක් භාෂාවල් කතා කරන්නටත් පුළුවන්. ඒ නිසා ඔහුට බොහෝ වෙලාවට පරිවර්තකයෝ ඕනේ නැල්ලු. ඔබ දන්නවද? ඔහු Tamanගේ අනිත් දේශපාලන නායකයන්ව මානසිකව වටන්න ඉතාමත් දක්ෂයි. ගොඩක් වෙලාවට ඔහු එහෙම කරන්නේ નિયમિત වෙලාවට එන්නේ නැතුව ඔහු වෙනකන් බලාගෙන ඉන්න සැලැස්වීමෙන්. ඔහු වර එක එංගලන්තේ මහරජිනවත් විනාඩි 15ක් එහෙම බලාගෙන ඉන්න සලස්වපු කෙනෙක්. ඉතින් මේ වගේ දක්ෂ නායකයෙක් වුණු පුටින් මේ ළඟදී හරි අමුතු වැඩක් කරා. ඒ තමයි වතුරේ කිලිලා ක්‍රිමියාව බලන්න ආපු එක. ඔහු රුසියාව මෑතකදී නිපද වූ අධිතාක්ෂණික සබ්මරින් එකක නැගලා වතුරේ ගිලිලා තමයි ක්‍රිමියාවට රහසින්ම ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ ගැන ඔයාට හිතන දේවල් මේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් එකක් විදිහට ලියලා තියන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාන්න කියලාත් හැමෝටම මතක් කරනවා. මේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරලා තියාගන්න මේ NC Inside Sub.